හායි ඔන්න අදත් අරගෙන ආවා ඔයාලට අලුත් දෙයක් පෙන්වන්න. අලුත් දෙයක් කිව්වට ඔයාලා දන්නවා මම ඊට කලිනොත් පූජා මල් නිර්මාණය කරලා තියෙනවා. පූජා මල් හදලා තියෙනවා කටින පින්කම් වලට. ඒ වගේම වෙනත් පින්කම් කටයුතු වලට මම පූජා මල් හදලා තියෙනවා. හැබැයි මේ පාර ආපු ඕඩර් එක මට වෙනස් පාවඩයකට තමයි මල් ඉල්ලලා තිබුණේ. ඉතින් මේ කතා කරපු නංගියාගේ මහත්තයාගේ උපන්දිනය වෙනුවෙන් පාවඩයක් නිර්මාණය කරලා පූජා කරන්න ඕන කියලා තමයි මට කතා කරේ. ඉතින් එයා මං ගැන දැනගෙන තියෙන්නේ තරු ක්‍රාෆ්ට් හවුස් එකේ තරු නංගිගෙන්. එයා මාව රෙකමන්ඩ් කරලා තිබුණා මට වැඩේ බාර දෙන්න කියලා. ඉතින් ඒ විශ්වාසෙත් එක්ක මට ආපු ඕඩර් එකක් තමයි. තරුණන්ගේ වට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ මල් ටික මම වෙනස් විදියකට හදන්න හිතුවේ පාවඩයකට නිසා. මම වෙනදට වැඩි හදපු විදියට වෙනස් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි. එයා ඉල්ලපු පාටින් එයා ඉල්ලපු විදිහට මම මේ වැඩේ කරලා දුන්නා. ඒ වගේම එයා මට ඕඩර් එක බාර දෙන්න කතා කරේ සති දෙකකට කලින්. එතකොට කාලය තිබුණා. හැබැයි මොන හේතුවකට හරි පරක්කු වෙලා තමයි ඕඩර් එක කන්ෆර්ම් කරේ. එතකොට හදන්න දින කීපයයි තිබුණේ. මට අඩු කාලයක් තිබුණේ. හැබැයි 10 වෙනිදා වෙනකොට මගෙන් ඉල්ලලා තිබුණා. ඉතින් ඒ මං ගැන තියපු විශ්වාසෙත් එක්ක මට හිතෙනවා කොහොම හරි 10 වෙනිදා වෙනකොට එයාගේ අතට ලැබෙන්න ඕන කියලා මේ පූජා මල් ටික. ඒ නිසා මම රෑ නිදි මරාගෙන පාන්දර 3:00 4 වෙනකන් දවස් දෙකක් එක දිගට නිදි මරාගෙන මම මේ වැඩේ කරලා ඉවර කරා. ඒ වගේම අද 10 වෙනිදා අද දවසේ එයාගේ අතට ලැබිලා තිබුණා මේ මල් ටික. එයා ගොඩාක් සතුටුුණා. ඒ වගේම එයා ඒක පාවඩේට අල්ලලා මට ෆොටෝ එකකුත් තිබ්බා. ඉතින් ගොඩාක් පිං මට ඒක බලා ගන්න දුන්නට බලන්න සැලැස්සුවට. ඒ වගේම බලන ඔයාලත් ඒ පින් අනුමෝදන් වෙන්න ඕන. මට ඉතින් හරිම සතුටුයි. මේ වගේ පාවඩවලට මල් අවශ්‍ය නම් අවශ්‍යයි මට කලින් ඕඩර් එක දෙන්න. සති 2-3කට කලින්වත් මට පොඩ්ඩක් කියන්න. එතකොට මට ඔයාලට වෙලාවට ලැබෙන්න සලස්සන්න පුළුවන්. ඉතින් මගේ ලැබෙන මුදලට පරිම සාධාරණයක් මම කරනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලගේ මොනවා හරි තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම. බයි.